ඔන්න අද ඉඳන් අපි පටන් ගන්න යන්නේ ලෝකේ තියෙන හොඳම ගේම්ස් ටිකක් ගැන කතා කරන්න විතරක් නෙමෙයි ගහන විදියත් අපි බලමු. ඇත්තරම මම මේ වැඩේට පොඩ්ඩක් අලුත් එකකින්ද ගණන් ගන්න එපා. මගෙන් මේ වචනවල මිස්ටේක්ස් වෙන්න පුළුවන්. GTA Vice City, San Andreas, Liberty City Story වගේ ගොඩක් ස්ටෝරි ලයින්ස් තියෙනවා. ඉතින් අපි බලමු. අපි මුලින්ම පටන් ගමු GTA 3 එකෙන්. GTA 3 ගහනකොට ගොඩක් චරිත අපිට හම්බ වෙනවා. කලින් ගේම්ස් වලත් අපිට කලින් කියන්නේ පස්සේ ආපු ගේම්ස්. මේකේ ස්ටෝරි ලයින් එක කියන්නේ එක එක අවුරුදු වල හින්දා සමහර ගේම්ස් කලින් ආවට ඒකේ ඇත්තම ස්ටෝරි ලයින් එක ගැන ඊයේ එක පොඩ්ඩක් පරක්කුයි. එතකොට අර San Andreas කියන්නේ 1992 යන ගේම් එකක්. එතකොට GTA 3 කියන්නේ ඇත්තම 2001 2002 කාලේ යන ගේම් එකක්. එතකොට GTA San Andreas එකෙන් පස්සේ තමයි GTA 3 එකේ ස්ටෝරි ලයින් එක යන්නේ. ඒතකොට සමහර චරිත තියෙනවා අපිට ඒකේ හම්බෙච්ච San Andreas වල හම්බෙච්ච සහ GTA 3 එකේදී හම්බෙන. ඉතින් අපි කවුද ඇත්තටම මේ චරිත කොහොමද අපිට එතනදී වැදගත් වෙන්නේ අපි ඒ හැමදේම කතා කරමු. හරි එහෙනම් අපි පටන් ගමු GTA 3. මේකේ ප්‍රධාන චරිතය තමයි ක්ලෝඩ්. අපි පොඩ්ඩක් ක්ලෝඩ් ගැන හොයලා බලමු ක්ලෝඩ් කියන්නේ කවුද කොයි වගේ චරිතයක්ද කියලා. ක්ලෝඩ් කියන්නේ ඇත්තටම හරිම නිහඬ චරිතයක්. එයා කතා කරන්නේම නැහැ. ඇත්තම කතාව කිව්වොත් GTA 3 ස්ටෝරි ලයින් එක සම්පූර්ණයෙන්ම ඉවර වුණත් එයාගේ කතාවක් අහන්න බෑ අපිට. ඇත්තටම එයා ගොළු විදියට ඉන්නවා කියලා සමහර කට්ටිය කියනවා. හැබැයි ඇත්තම කතාව තමයි Rockstar company කියලා කියනවා. එයාවම හදලා තියෙන්නේ. ක්‍රීඩාව නිරත වෙන අයට තමන් ක්ලෝඩ් කියලා හිතාගෙන ඒ ක්‍රීඩාව නිරත වෙන්න පුළුවන් විදියට කියලා. ඒක එයාලා යාව නිහඬ කරවලා තියෙන්නේ කියලා. ක්ලෝඩ් කියන්නේ නිහඬ චරිතයක් වුණාට ඇත්තටම එයා හොඳ සුපිරි දායකයෙක්. එයා ස්ට්‍රීට් රේසර් කෙනෙක් විදියට එයා වැඩ කරනවා ඉස්සර ඉඳන්. එයා හොඳටම ඒ දේවල් වල නිරත වෙච්ච කෙනෙක්. අපිට 1992 විදියට යන ස්ටෝරි ලයින් එකක් තියෙනවා GTA San Andreas කියලා. ඔයාලට මතක ඇති. ඔයාලා ගහලා ඇති සමහර කට්ටියක්. ඒකට ඒකේ CJ-ව ටෙම්පනිලා විසින් ගෙනත් දානවා එක නගරයකට. එතනදී ටෙම්පනීගේ අයියා ස්වීට් පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා පොඩි චෝදනාවකට. ඒකෙදී එයාට ඕන වෙනවා බලය සහ මුදල්. CJ-ට ඕන වෙනවා අයියව බේරගන්න බලය සහ මුදල්. ඉතින් එයා මුදල් හොයාගන්න යන ගමනේදී ඒ නාගිගේ බොයිෆ්‍රෙන්ඩ් ඇත්තටම එයාගේ නම මම නැත්තම් මතක නෑ. San Andreas වල ඉන්නේ එයා තමයි ගොඩක් හෙල්ප් කරන්නේ CJ-ලට. එයාත් ඇත්තටම කිව්වොත් එයාත් ඔය නගරයක ඒක ප්‍රදේශයක එයාත් කණ්ඩායමක නායකයෙක්. ඒ ඔක්කොටම කෙරවනවා ස්මෝක් විසින්. ස්මෝක් ස්විට්ටත් කෙලෙව්වට පස්සේ කවුද CJ තමයි ඉතින් හැමදේම දැන් බැලන්ස් කරගෙන යන්නේ. එයාට තමයි දැන් අයියව බේරගන්න ඕනේ. ඉතින් හැමදේටම එයා තමයි ඉන්නේ. එහෙම ඉන්නකොට තමයි ඔය නංගිගේ බොයිෆ්‍රෙන්ඩ් කියන්නේ එයාගේ කසින් කෙනෙක් ඉන්නවා. එයා ඔයාට කට්ටිය මුණගස්සා එයා ඔයාට හෙල්ප් කරයි. එයා තින්න ඔය පැත්තෙම තමයි කියලා. එයා තමයි මුණගස්සන්නේ කැටලිනාව. කැටලිනා ගැන අපි පස්සේ කතා කරමු. හැබැයි චරිත අපිට වැදගත් වෙන්නේ කැටලිනාත් එක්ක ටික කාලයක් CJ එක වැඩ කරනවා. බැංකු මංකොල්ල කනවා. එතකොට තෙල් ටැංකිය උස්සනවා. ඒ වගේ පොඩි වැඩ නෙමෙයි ලොකු වැඩ කරනවා. එහෙම කර ඉන්නකොට ඒ දෙන්න අතර සම්බන්ධයක් පටන් ගන්නවා. ඉතින් පොඩි දේවල් අපිට දැනගන්න හම්බුනා ඒක ඇතුළතදී. ඒ දෙන්න අතර සිද්ධ වෙන දේවල්. ඉතින් ඒ දේවලුත් එක්ක ඊට පස්සේ කාලයක් යද්දි කැටලිනාගේ CJ-ගේ සම්බන්ධය දෙදරා යනවා. ඒකට හේතු වෙන්නේ CJ-ට ඇත්තටම මේ වෙලාවේ අවංක ආදරයක් ගැන යට ඔළුවේ නෑ. යට ඇත්තටම තියෙන්නේ මුදල් සහ බලය ලබා ගැනීමේ අවශ්‍යතාවය. මොකද තමගේ සහෝදරයා ගෙදර ඉන්නේ. ඉතින් ඒකින්ද එයාට අනිත් එක ටෙම්පනිලා එයාලා CJ-ව බ්ලැක්මේල් කරලා තියෙන්නේ. අයියා ඇතුළේ ඉන්නකම් එයාට සිද්ධ වෙනවා එයාලා කියන දේවල් කරන්න. ඉතින් මේ හැමදේම හරි ගස්ස ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මුදල් සහ බලය. ඉතින් මේ දේවල් ලබා ගන්න තමයි CJ ගොල් විදින්නේ. ඉතින් එයාට ආදරයක් ගැන සම්බන්ධ කිසිම එහෙම ලොකු ආසාවක් නැහැ. අර අවශ්‍ය උදව් ටික ලබා ගන්නත් එක තමයි ඉතින් කැටලිනත් එක්ක එයා එකතු වෙන්නේ. හැබැයි ඉතින් නැත්තේත් නෑ. ඉතින් කොල්ලෙක්නේ හැංගීම ඇතිනේ. ඉතින් ඒකින්ද ඒ දෙන්නා ඉතින් සම්බන්ධ වෙනිච්චා. හැබැයි ටික කාලයක් යනකොට ඒකත් නැති වෙනවා. හැබැයි කැටලිනාට ඕන වෙනවා ඒකට CJ-ගෙන් පරිගන්නස එයාට රිදවන්න. ඉතින් ඒකින්ද එයා හොයලා බලනවා CJ ඇයි ඇත්තම එයාව මගහරින්නේ කියලා. පස්සේ ආර දැනගන්න හම්බ වෙනවා CJ එහෙම මගහරින්නේ එයා වෙන වැඩ වලට බිසි වෙලා තිනවා ගොඩක්ම කාර් රේස් වලට. ඒ කාර් රේස් ගැන හොයලා බලනකොට තමයි කැටලිනාට දැනගන්න හම්බ වෙන්නේ හොඳ සුපිරි දායකයෙක් ගැන. ඒ තමයි ක්ලෝඩ්.
ඉතින් එයා කැටලිනා කරන්නේ ක්ලෝඩ් එක යාළුවලා CJ රිද්දන්න තමයි වැඩ කරන්නේ. ඔයාලා මතකද සැන් ඇන්ඩ්‍රියාස් ගහපුවා එන අවසානයේදී ඒ රේස් මිෂන් ටික ඉවර වෙන්නේ ක්ලෝඩ් එක කරන මිෂන් එකේ. ඒ මොකද කැටලිනා අන්තිමට ඔට්ටුවක් අල්ලනවා CJත් එක්ක ක්ලෝඩ් එක පරද්දන්නේ. ඉතින් අපිට ගේම් එකේ හැටියට ඉතින් ඒතකොට සැන් ඇන්ඩ්‍රියාස් මේන් මිෂන්ස් තියෙන්නේ. ඒකේ ප්‍රධාන චරිත තමයි CJ. ඉතින් CJ අනිවාර්යෙන් මේ කතාවේ හැටියට දිනන්න ඕනේ. ඉතින් CJ විතරම දිනනවා. එතකොට ක්ලෝඩ් කරන්නේ එයාගේ තිබ්බ කාර් එකයි එයාට අයිතිව තිබ්බ ගරාජ්‍යයකේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික CJට බාර දීලා එයා එහෙන් පිටත් වෙනවා ලිබර්ටි සිටි නගරයට. එතනින් තමයි දැන් මේ ස්ටෝරි ලයින් එක පටන් ගන්න 2001 බැංකු මංකොල්ලයකට යන ගමන් තියෙන්නේ. හරි අපි දැන් ඉතින් නම් බලමු ස්ටෝරි ලයින් එක. ස්ටෝරි ලයින් එක පටන් ගන්නේ කැටලිනා බැංකුව මංකොල්ල කන එකකින්. එතකොට ක්ලෝඩ් එනවා ඔයාලා මතක තියෙන මං කිව්වා මුලින්ම එයා හොඳ දාමකෙක්. ඉතින් ක්ලෝඩ් එනවා එයාව කැටලිනාවත් බේරගන්න. කැටලිනාවත් බේරගන්න යන ගමන් දැන් මෙතන මංකොල්ල යන්නේ ඉතින් උදව්වක් දෙන්න ක්ලෝඩ්ත් යනවා එයාගේ තියෙන ගන් සේම අරගෙන එයාත් යනවා කැටලිනාව බේරගන්න මේ පැත්තට. අතන මෙතනදී කැටලිනා ක්ලෝඩ් පාවා දෙනවා. පාවා දෙනවා කියන්නේ නිකම්ම නෙමෙයි කැටලිනා අතන ෂූට් කරනවා ක්ලෝඩ්ට. ෂූට් කාර්ඩ් ඉතින් ක්ලෝඩ් මැරෙන්නේ නැහැ. අතරම ප්‍රධාන චරිතයේ පළවෙනි එපිසෝඩ් එකෙන් මරන්න බෑනේ. ඉතින් එයාට සිහිය නැති වෙන සිද්ධිය තමයි එතන පෙන්නන්නේ. මේ ඇත්තටම කැටලිනා ඒ වෙනකොට එතන පාර්ට්නර් කෙනෙක් ඉන්නවා යාර කොහොමවත්. ඒ පාර්ට්නර් කෙනා තමයි මිග්වෙල්. එයා කොලොම්බියන් කාටල් එකේ නායකයෙක්. ඉතින් කැටලිනා කියලාම යන්නේ පිටියන්න ෂූට් කරන්න කලින් කියලාම යනවා. ක්ලෝඩ් මට ඕනේ දැන් හොඳ කෙනෙක් කියන්නේ ඒ අදහස තමයි අර දෙන්නේ. කියන්නේ වා පොඩි වැඩි. වා පොඩි කෙනෙක් මට ලොකු කෙනෙක් එක්ක තමයි සම්බන්ධ වෙනවා වගේ අර ඒ වගේ අදහසකින් තමයි යන්නේ. ඒ යන්නේ බැංකු මංකොල්ල කපු සේරම සල්ලිත් අරගෙන මිගෙල් කියන කොලොම්බියන් කාටල් එකේ නායකයෙක් එක්ක. ඉතින් ඒ දෙන්න පැනලා යනවා. පොලිසියෙන් ක්ලෝඩ් ඇරෙස්ට් කරනවා. ඇරෙස්ට් කරලා යාව දැන් දාගෙන යනවා සිරකාරයෝ අරගෙන යන වාහනේට. අරගෙන යනකොට දැන් යාලා ඇත්තටම ඒ වෙනකොට තවත් කණ්ඩායමක් කට්ටියක් ඇවිල්ලා පාර හරස් කරනවා පොලිස් වාහන. මොකද යාලා දෝනේ යාලගේ කෙනාව බේරගන්න. යාලා යාලා පොලිස් වාහනේ නවත්තද්දී එතන යාලගේ බෝම්බයක් විසික් වෙනවා. අපිට පෙන්වනවා බෝම්බයක් විසික් වෙන සිද්ධියක්. එතකොට අර කට්ටිය වාහනේ නවත්තලා යාලගේ සමාජිකයව යාලා බේර ගන්නවා. එතනදී ක්ලෝඩ්ත් හිතනවා මම මොකටද ඉන්නේ මෙතන මාත් පැන ගන්නවා කියලා එයාත් පැන ගන්නවා. එතනදී තව එක සිරකාරයෙක් පැන ගන්නවා. එයාගේ නම තමයි 8 බෝල්. එයාත් පැන ගන්නවා එකකින්. ඒ පැන ගන්නවත් එක්කම අපිට පෙන්වනවා අර විසික් වෙච්ච බෝම්බ පුපුරනවා. ඒක පිපිරීමත් එක්ක එතන තිබ්බ පාලම දෙකට වෙනවා. එතකොට ඒ සිටි එකකින් අනිත් සිටි එකට යන්නත් බෑ. කිසිම එතනින් එහාට මුකුත් කරන්න බෑ. එයාලා ඉන්න පැත්තේ සිටි එකට විතරයි යන්න පුළුවන්. ඉතින් දෙන්නට වෙන විකල්පයක් නැහැ. ඊට පස්සේ 8 බෝල් කියනවා යම් මම දන්නවා කෙනෙක් ඉන්නවා. එයාට පියමු කියලා. අතරම ඉතින් ඔතනදී වෙන දේ තමයි 8 බෝල් කරන්නේ ක්ලවුඩ් එකෙන් ගිහිල්ලා ලියෝන් මාෆියා ෆැමිලි එකේ කට්ටිය නඳුල්ලා දෙනවා. ඔතනින් තමයි හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නෙ. ඉන් පස්සේ මොකද වෙන්නේ කියලා අපි ඊළඟ එපිසෝඩ් එකේ බලමු. එහෙනම් ආයෙ හමු.